අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සඳහා හෙට දිනේ වසා තැබීමට තීරණය කර තිබේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත. පසුගිය දින කිහිපයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයේ හේතුවෙන් මරණ 8ක් සිදු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද පස්වරුවේ එම මධ්‍යස්ථානයේ නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම ආපදාවෙන් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 56ක් බලපෑමට ලක්ව ඇති බවත් සඳහන් වේ. එමෙන්ම පවුල් 3014ක පුද්ගලයන් 11832ක් බලපෑමට ලක්ව ඇති බවත් එහි සඳහන්ව ඇත. ආපදාවෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් කර ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ නිවාස හානි 1ක් සහ අර්ධ නිවාස හානි 290ක් වාර්තා වී ඇති බව පෙන්වා දී තිබේ.